සිංහලෙන් කවි කියන්න ඉගෙනගෙන ගිහින් රජුරුවන්ගේ රාජසභාවේ වාඩි වෙලා අපි ඔන්න බබ ඇදින්නියා කියලා නලවපු එක සුද්ධ හැදුවන් නැලවිලි ගීතේ ඉඳන් අපි නලවන්නේ අද ඒකේ අපි අද නලවන්නේ සුද්ධ හදපු ගීතේ මොකද්ද ඔන්න බබෝ පිළුවෙනවා අඬන ළමයි අල්ලනවා අල්ල අල්ල විකුණනවා විකුණාලා රාවණවා තදම පිළිවෙලා ඕනේ වෙනලා අපි අදවත් කවයි යකාට මූණයට බය කරලා බත්තාවයි මුංචි කාලේ නම් ළමයා මානසිකව වටලා අපි බලාපොරොත්තු වෙනවා උන්ට දැන් සීදී කරයි කියලා නෑ ඌ සල්ලි ගොඩාක් දැක්කා වගේ ඌ ගෑනියක් දැක්කා වගේ මුංචි කාලේ අපි වල මේවා අදමට උත්තර කියලා දෙන්න බැරි වෙලාව සත්‍යා ගන්න. ඒ කියලා දෙන්නේ කියලා දෙන්න. අද කතා කරන්නේ අපි කොයි තැන ගැන විතරක් ඉඳලා හබලිකාර ආහාරය. කොච්චර යාර. අන්න රෝමසල්වා එනිසන් මේ විඥාන ආහාරය. රෝමසල්වා එනිසන් ඉස්කෝලේ අස්කරලා යව අතුරු බෑ කියන 4 වසරේදී. ඉස්වලි මම කිව්වා මු ඉස්කෝලේ තියාගන්න බෑ. ආයෙ මන්දියට යවන්න බෑ. අකුරු බෑ කියලා ඕනේ හැකලා දාන්න. ලිමරන් ගෙදර ආවට පස්සේ අම්මා ලිමු බලපුවා මාස්ටර්. අම්මා මොකද කරේ? කොල්ලා වඩාගෙන ඉන්න පටන් ගත්තා. මගේ පුතා රත්තරන් පැටිය තාත්තා වගේම තමයි මං හිතුවා මේක තාවම කරයි කියලා. හරියම්මනේ මගේ දෙයියෝ දීපු කොල්ලාගේ අම්මා කොල්ලා අවලින්ද වෙනවා. ඊළඟට මු ආවේ අම්මා බණී කියලා දැන් අපි නම් ඉස්කෝලේ මාස්ටර් ආවොත් මොකද කරන්නේ? මගේ මූණේ දැඩි ගෑවා කාලා කන්නියා කියලා දෙන්න. උදේ පාන්දර ළමයි ඇහැරවන විදිය ගෙවල් ගාව කිම් පිළිගන්නේ ඉඳලා අහන්නේ. මම ඉතින් සමුදිනියක් කරේ මගේ පළවෙනි ජොබ් එක මම අවුරුද්දට උදේට ළමයි ඇහැරවන හැටි ගෙවල් පිටපස්සේ ඉඳන් ආගෙද කි කොච්චර රත්තු ගෙනම් කියනවා කියන්නේ ඒක තමයි අපේ මම කියන්නේ මේ ඉතින් ඉඳන් වෙනස් වෙන්න ඕන තෝමසල්ලගේ අම්මතලේ මගේ පුතා රත්තරන් පැටියක් මම හිතුවා ඔක කරයි කියන්නේ ඔයාලා මොනවද මේ ලියලා තියෙන්නේ මගේ පුතා ඉස්කෝලේ ඉන්න හොඳම දක්ෂයා කියලා ලියලා තියෙනවා ඒකෝනම් මට එන්නේ වාගේ ඒ ඉස්කෝලේ මගේ පුතාට උගන්වන්න තරම් දක්ෂ ගුරුවරු නැහැ. ඒ හින්දා තමයි පුතා අයවල දෙන්නේ. ඇත්තදන්නේ. ඒකෝට එදී නම් මට උගන්වන්න කවුද? මගේ පුතාගේ ගුරුවරයා. පුතාගේ අම්මා හෙන්නේ. ඇත්තදන්නේ. ඒකෝට උන්නේ කොල්ලා යන්නේ යනකොට මම දස්සයා. ඉහිග්ගතම සිහින ලෝකේ මාවරා. ඉස්කෝලේ බෑග් කියලා උඹේ කම්පද කරේ අම්මා. ලෝකේ ඉන්න මහා විද්‍යාඥයන් මේ බල්බ් එකේ ඉඳලා නිර්මාණ 104ක් හොයාගත්ත ඔටිසම් දරුවෙක් මහා විද්‍යාඥයෙක් බවට පත් කරේ කියමු. ඒබ්‍රහම් ලින්කන් කියන්නේ හවුද? වහල් ගෙදරක අම්මයි තාත්තයි වහල්. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ කාසේ වෙන ජනාධිපති ලියෝ කියවලා බලන්න. අම්මයි තාත්තයි දෙන්නම වහල්. ජනාධිපති වෙන්න ඇමරිකාවේ ට්‍රිලියන්පතියෙක් වෙන්න. වහලේ ජනාධිපති වෙලා හිටන්න බෑ. හැබැයි බඩට ආපු දවසේ වහලි කියනවා වහලට. ඊයලා එළවෙන ගම්ම රටේ ජනාධිපති වුණ දැක්කා. බඩට ජනාධිපති කෙනෙක් කතාවල් කරන්නේ. මිනිහා කියන්නේ කියන්නේ ඒ දැක්කොත් මේ වහලුන්ට එනවද ජනාධිපති ගන්න. අපි නම් එහෙම කියන්නේ. දැක්කොත් වහලි නිකන් නැහැ. ආම තරණ හැටියට ඊළ මේ කොහෙද ඔයක් මේ වහල් බඩට ජනාධිපති ලයින්නේ. තමා හරියට ඔයාලට ජනාධිපති කෙනෙක් වුණා දෙන්න පුළුවන් මගේ සුදුමැණික ඉච්චර වාසනාවන්ත ගෑණි. එදා ඉන්න තාත්තා ගෙනත් දෙන්නේ කන්න බොන්න අම්මට ජනාධිපති කෙනෙක් බඩේ ඉන්න ඒ විදියට දාගන්න ඕන. ඉබලිනි දවසේ ඉඳලා ළමයන්ට කරන්නේ ජනාධිපති පුතා තොයි ජනාධිපති පුතා බයි බයි බයි. නැලෙව්වේ ඉස්කෝලේ ආවේ ඔක්කොම ජනාධිපති කියලා හිතාගෙනමයි අනේ මේ වහලා 16 වෙනි ජනාධිපති. මිනිස්සුන්ගේ මාර්සල් කරන්න පුළුවන්. දැන් හිතන්න. අපි නිකන් මිනිස්සු නෙවෙයි. මේ ලංකා දෙරණ කියන ලෝකේ තියෙන අවදවත් දැන මේකේ මහා පොළේ වල ගන්න තියෙන සම්පත් ගන්න හොඳට වාතාවක් තියෙනවා. කුඹරක් තියෙනවා. පාරේ යන්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා. කොළඹ ගිහින් බලන්න සිප් එකට මිනිස්සු බුදියන්නේ. අර මාළිගාවත් දැනගෙන ගිහින් බලන්න සිප් එකට බුදියන්නේ. රෑ 8 වෙනකන් රෑ 10 වෙනකන් කට්ටියක් බුදිය ගන්න. උන් ටික නැගිටලා ඊට පස්සේ පාරේ ඉන්න මෙතන අනිත් ටිකට බුදියන්නේ. ඒ ඇයි තමුන්නාට කොච්චර වාසනාවක්ද? බලන්න ගිහින් බලන්න කොළඹ ගම්පා අර මේ තැන් වල මම ඊයේ පෙරේදා තියෙන්නේ. එක දැනගෙන හිටියා. මම මේ දැන් කියන්න ලැබෙන්නේ නැහැ.
අර ඉතින් ලොකු මාලිගා හොඳට හදාගෙන අම්මට දෙවි ආනවලු ජීවිත කියලා. නෑ. අලි ගෙවල් ඇත්තේ අම්මයි තාත්තයි තනියලා මැරෙන්න වැඩනකොට පතෝ ටිකක් දෙන්නේ නෑ. ඌ මොකම රණවල ජීවිත. අම්මනාන්දලා ඒදී කොච්චර වාසනාවන්තයි. හොඳට වත්තේ ඉන්නෝගෙන දෙයක් ආදරේ සතුටින් කාලා බීලා ඉන්න බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ සන්තුට්ටි පරමං ධනං කියලා මිසක් ප්‍රාණෝ පරමං ධනං ඉඩන්නම් පරමං ධනං මාලිගා පරමං ධනං කියලා නෙවෙයි. පරම ධනය සතුටින් ඉන්නේ. ඒක සතුටින් ඉන්න විදිය අපේ ආහාර සම්ප්‍රදාය හදා ගන්න විදියත් එක්කලා අපි කතා කරමු. එතකොට මතක තියාගන්න අපි ලෙඩ වෙන්න මරණ කන කෑම හේතු වෙනවා. ඒක ඇහැට බලන රූපය, කනට ඇහෙන ශබ්දය, දිවට දැනෙන රසය, නායට දැනෙන සුවඳ හේතු වෙනවා. ඊළඟට මනසේ තියෙන දේ හේතු වෙනවා. අනිත් එක හිතේ තියෙන දේ හේතු වෙනවා. අපරින්කාර ආහාර, මටට කන කෑම. කෑමක් කාපුවම දවස් කීයක් නැගේ තියනවද? කාටද රාගියෝ? කෑමක් කෑවොත් දවස් කීයක් නැගේ තියනවද? අය හතරයි. හරි. අය දෙකයි. දවස් කීයක් තියෙනවද? බුදුහාමුදුරුවන්ට සුජාතාව කිරිපිට දාන්නේ දීපුවාම දවස් කීයක්? නෑ, ගුලි කීයක්? ගුලි කරාද කිරිපුලි? 49යි. බුදුහාමුදුරුවෝ එකක්වත් නිකන් කළේ නෑ. ඒකේ අර්ථයක් නෙමෙයි. අපි අද කෑමක් කෑවොත් මේක තියෙනවා 49ක් නැගී තියෙනවා. ඇගේ ඇදලා තියෙන්නේ කොහොමද? විසර්ගාදාන වික්ෂේපක් සෝමසූර්ය නිලාන්තත ධාරයන්ති ජගත්තේයන් කප්පෙත්තාන් නිලාස්තත. ඇගේ ඇදලා තියෙන්නේ විශ්වයේ තියෙන ශක්තියන් තුනයි විසර්ග ආදාන වික්ෂේප. විසර්ග කියන්නේ ඇද ගැනීමේ ශක්තිය. ආදාන කියන්නේ වික්කීමේ ශක්තිය. විසුරුවා හැරීමේ ශක්තිය. කවුද කරන්නේ? සෝම සූර්ය නිලාන්තත. සෝම කියන්නේ හඳ. සූර්ය කියන්නේ ඉර, නිලාස්තත අනිල කියන්නේ හුලඟ. එහෙනම් ධාරයන්ති ජගත්තේහං පප්පිත්තාං නිලාස්තත. ඒක හැදිලා තියෙන්නේ. ඇයි හදිලාද? ඒක හැදිලා තියෙන්නේ වාත නෙමෙයි. වාත පිත්ත සෙමෝලි. ඒක හැදිලා. සෙම එව්වේ කවුද? හඳ. පිත්ත එව්වේ කවුද? ඉර. වාතය එක්කේ කවුද? ග්‍රාහීගේ චලනයෙන් ආපු හුලඟ විසි. ඉතින් බටහිරත් මේවම තමයි තියෙන්නේ. බටහිර වාත වලට නම් දාන ඔක්සිජන්, හයිඩ්‍රජන්, ඕමෝන් කියලා ඒක නම් දාන. එහෙනම් පිටට පිටේ දේවල් වලට නම් දාන. අපි ඉගෙනගත්ත සක්‍රියතා ශ්‍රේණිය කියලා. මේ ඒකම තමයි තියෙන්නේ. හැබැයි මේකේ කෙටියෙන් කරලා ගන්නලා තියෙනවා. එතකොට ඇගේ තියෙන්නේ හඳෙන් කරපු දෙයක්, ඉවෙන් කරපු දෙයක්, ග්‍රාහීන්ගේ අනිකුත් සියලු ග්‍රාහීන්ගේ චලනයෙන් ඇතිවෙච්ච දෙයක්. ඒ දැක හැදලා තියෙන්නේ මොනවද? සෙම පිට වාත. ඇඟ විතරක් නෙමෙයි මුළු පරිසර පද්ධතියම ඇදලා තියෙන්නේ මේවෙන් නිර්මාණය කරපු දේවල් එක. ඒ හින්දා දස ගහක වලක තියෙන්නේ වාපිස්සේ. සත්තුන්ගේ තියෙන්නේ වාපිස්සේ. සුත්‍ර ජීවීන්ගේ තියෙන්නේ ඒක. එහෙනම් ජීවත් වෙනවා කියලා මොකක් හරි දෙයක් කුංචි හරි දෙයක් පෙළවෙන දෙයක් තිබුණා නම් හැම දෙයකම තියෙන්නේ මේ තුන තියෙන්නේ. හොඳ ධාරයන් ජගත්තේයන් අප්පිතාම් විලාසත. මේ ඇඟ ඇතුලේ තියෙන මොනවද? වාත, පිත්ත, සෙම. ඒ හින්දා අපි හැම තිස්සෙම නිරෝගීව ඉන්න නම් මොනව වෙන්න ඕන? සම දෝෂ, සමාප්තිච්ඡ, සම ධාතු මලක්‍රියා, ප්‍රසන්නාත්මේන්ද්‍රිය මනස සත්ව විද්‍යාවිකයේ සම දෝෂ වෙන්න ඕන. සම දෝෂ කියනවා සෙම වැඩි වෙන්න බෑ. පිත්ත වැඩි වෙන්න බෑ. වාතය වැඩි වෙන්න බෑ. මේ එකක්වත් වැඩි වුණොත් එහෙම ඒක ලෙඩ. ඒඳ ලෝකේ ලෙඩ තුනයි තියෙන්නේ මොනවාද? මොනවාද? සෙම්ම සමුත්තාන රෝගාබාධ, පිත්ත සමුත්තාන රෝගාබාධ, වාත සමුත්තාන රෝගාබාධ. අයිනදාට මම කියන්නේ. ඒඳ සෙම්ම වැඩි වුණොත් පරිසරයේ ගම්වතුර ආවා වගේ. පිත්ත වැඩි වුණොත් නියමයක් ආවා වගේ. වාතය වැඩි වුණොත් දිට්ඨා දුලිකුණාට ආවා වගේ. ඇඟට හැම තැනම ඒවලා. හැබැයි සෙම හදන්නේ හද. පිට හදන්නේ ඉර, වාතය හදන්නේ මේ ග්‍රාහීන්ගේ චලනයෙන් වෙන දේවල් එක. ඒ දැක්ක බැලන්ස් එකේ තියාගන්න කියලා කිව්වා. දැන් කාපු කෑම දවස් 49ක් තියෙනවා කියලා. කොහොමද? නිරෝගීව ඉන්න නම් සම දෝෂ මේවා සමානව තියෙනවා අඩු වැඩි වෙන්න බෑ. සම ධාතු ඕම් දවස් 49ක් තියෙන විදිය. අපි කන කෑම වාතයෙන් නෙමෙයි
සෙමින් ඇදගෙන යනවා බඩට. අටේ කෙල නැත්තම් අපිට බජ්ජි දෙන්නේ නැත්තේ. සෙම තියෙන්න ඕන කුලි කරගෙන යන්න. ඉරවුන් කොන්නේ වතුර බොන්න ඕන. ඒ වීපහන් බඩට යනවා. බඩ ඇතුලේ ඉන්නවා පිට. එයා මොකද කරන්නේ? පුච්චනවා රස්නේක ලිපා. එතකොට එයා ඒක පුච්චනවා. පිටුවට පස්සේ වාතය මොකද කරන්නේ? අවශ්‍ය කොටස් ටික තැම්පත් කරලා ආහාර රසය කියලා අනවශ්‍ය කොටස් ටික මොකද කරන්නේ? අනවශ්‍ය කොටස් ටික টয়ලට් එකට දානවා. එතකොට මේ ආහාර රසය දවස් 7ක් තියෙනවා. මොකද යාළුවා? අනවශ්‍ය කොටස් ටික টয়ලට් එකට ගියා. ඕනේම 7ක් තියෙනවා. මේ ආහාර රසය සම ධාතු මිනිස්සු නිරෝගී නම් ධාතු සමානව යන්න ඕනේ. කොහොමද? ආහාර රසය වෙන්න ඕනේ. ඒ ආහාර රසය දවස් 7කින් පස්සේ ලේ වෙනවා. ඒක දවස් 7කින් පස්සේ මස් වෙනවා. මස් දවස් 7කින් පස්සේ තෙල් වෙනවා. තෙල් දවස් 7කින් පස්සේ ඇට වෙනවා. ඇට දවස් 7කින් පස්සේ ඇට මිදුළු වෙනවා. ඇට මිදුළු දවස් 7කින් පස්සේ මොනවා වෙනවද? ශුක්‍ර වෙනවා. ගැහණියෙකුගේ ඩිම්බ වෙනවා. එහෙනම් කාපු කෑම තමයි රස උනේ, ලේ උනේ, මස් උනේ, තෙල් උනේ, ඇට උනේ, ඇට මිදුළු උනේ, ශුක්‍ර උනේ. ශුක්‍ර ඩිම්බ ගිහිලා ළමෙක් හදනවා. එහෙනම් අජිනමොටෝ කාලා හදන ළමයා ඩිම්බ ශුක්‍රත් ඒ අජිනමොටෝ තමයි.